හරි ඕකේ එහෙනම් අද අපි ඇවිල්ලා ඉන්නේ අපේ 2022 23 පේපරේ 22 ඉන්න ළමයි 23 නේ. එතකොට අන්නේ පේපරේ කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. හරිනේ. ඒ කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තහවුරු කරගන්න. කොහොමද අපේ ලකුණු අපි කොහොම මට්ටමද ඉන්නේ අන්න එක තහවුරු කරගන්න. හරිද? හරි. එහෙනම් මම යනවා දාන හරි අහගෙන ඉන්න ඉස්සලාම හරි අහගෙන ඉන්න ඉස්සලාම අනිවාර්යයෙන්ම අහගෙන ඉන්න ඕනේ. එතන අහගෙන ඉඳලා ඊට පස්සේ ඉක්මනින් ලියා ගන්න පොඩි වෙලාවක් දෙනවා. පුළුවන් තරම් ඉක්මනින් ලියා ගන්න. නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න අවස්ථාවක් තියෙනවා. හරිනේ. හැබැයි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මොකද ෆෝන් එකේ තිබ්බම ඔක අමතක වෙලා යනවා. හරි. එහෙනම් ප්‍රශ්න ටික හදලා ඇති. අර හොඳටම හදලා ඇති. එහෙනම් අපි පටන් ගමු. අපේ සාකච්ඡාව. හරි. හරි මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් කට්ටියට WhatsApp මාර්ගයෙන් අහන්න පුළුවන්. හරි හරි ඕකේ. යමු. පළවෙනි ගාන විදිහට කෙටි ප්‍රශ්න වල එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට දින 4ක් අවශ්‍ය වේ. යයි ඇස්තමේන්තු කර ඇත. හරි මිනිස් දින ගණන්. එහෙනම් කෙලින්ම අපිට ඇස්තමේන්තු කරපු එකේ වැඩ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එහෙනම් වැඩේ. හරි. වැඩේ නැත්නම් ප්‍රමාණය. හරි. මම මේ ලියන ටික මතක් කරගන්න, ලියා ගන්න. අනිවාර්යෙන් ඔක්කොම ලියා ගන්න. හරි ගියත් වැරදුනත් ලියා ගන්න. හරි. එහෙනම් මිනිස්සු ගාන වැඩි කිරීම දින. හරි. මිනිස්සු ගාන වැඩි කිරීම දින. එහෙනම් මිනිස්සු ගාන කීයද? 12යි 14යි. එහෙනම් 12 වරක් 4 එහෙනම් 48යි. මිනිස් දින 48ක වැඩක්. එම වැඩේ දින 3කදී නිම කිරීමට මිනිසුන් කීද? මේ වැඩේම මිනිසුන් කීද නේද? මිනිසුන් නේ දින 3කදී වැඩ කරන්න ඉවර කරන්න නම් මිනිස්සු කීද? එහෙනම් දැන් වැඩේ ප්‍රමාණය 48යි. මිනිස්සු ගාන තමයි හොයන්න කියන්නේ. දින ගාන කීයද? 3කි. එහෙනම් මිනිස්සු කී දෙනෙක් ඕනද කියලා. මිනිස්සු 48 බෙදීම 3යි කියන්නේ මිනිසුන් 16යි. මිනිසුන් 16. හරි. 48 හොයාගෙන මෙන්න මෙයා හොයාගෙන ලකුණු එකයි මෙයාට ලකුණු එකයි. දැන් ඉතින් දරබඩ කාලේ යන්න ඕනේ. ගියා ගන්න 2යි මම දෙවෙනි ගන්න යනවා 2x ඉන්න එකට 3x සමානයි එකට 12. හරිනේ එකට 12. හරි දැන් මේක තියා. මේක සමීකරණයක්. හැබැයි සමීකරණ අතෙන් වහන්න මේ පැත්තේ එන මේ පැත්තේ තියෙන වීජ්‍ය භාග. එන වීජ්‍ය භාග සුළු කරන්න සාවි භාග ඕනි එක සුළු කරන්න මොනවද? අනිවාර්යෙන්ම ඕනි පොදු හරයක් තියෙනවා නම් සුළු කරන්න. හැබැයි පොදු හරයක් නැහැ. එහෙනම් පොදු හරය ගන්න. එහෙනම් පොදු හරය ගැනීම ක්‍රියාවල කුඩා පොදු ගුණාකාර. මට මෙතන එකපාරම පේනවා 6x කියලා. පොදු හරය. 6x කියලා 2x කින් බෙදන්න 3යි 3 වරක් එක 3යි. 6x කියලා 3x කින් බෙදන්න 2යි 2යි. එකට 12යි. අනිවාර්යයෙන්ම මේක තියෙන්න ඕනේ මේ පැත්තේ. එකට 6x සමානයි එකට 12. මොනවත්ම කරන්න තේරෙන්නේ නැත්නම් ඒ වෙලාව කරන්න ඕනේ හරස් ගුණිතය. හරස් ගුණිතය කරන්න ඕනේ. එහෙනම් 6x සමානයි 12යි කියලා එනවා. x සමානයි 2යි කියලා. x සමානයි 2යි කියලා. නේද? හරස් ගුණිතය එකයි අන්තිම ලකුණ එකයි. දී ඇති ඍජුකෝණ ත්‍රිකෝණේ AB සමාන AC. මෙන්න මේ දෙක සමානයි. එහෙනම් ඔයාලට කෙලින්ම ගන්න පුළුවන් නේද මෙන්න මේ දෙන්න සමාන කියලා. සමද්විපාද ත්‍රිකෝණ සම්මුඛ පාද සමාන සම්මුඛ කෝණ සමාන. එහෙනම් මේ දෙන්න සමානයි. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල මෙයා 90යි. එහෙනම් මේ දෙන්න එකතුවත් 90 වෙන්න ඕනේ. ඒ දෙන්න සමානයි නම් අනිවාර්යයෙන් මෙයා එක්කෙනෙක් කීයක් වෙන්න ඕනේ? 45ක් වෙන්න. හරිද? 45ක් වෙන්න. ක්‍රම දෙකකට වන්න පුළුවන්. එකක් තමයි මොකද්ද? මෙතන මේ සරල රේඛාවෙන් හොයන්න පුළුවන්. සරල රේඛාවේ කොන අංශක 180යි නිසා අන්න එයාගෙන් හොයන්න පුළුවන් 180.
හරිද? සරල රේඛා කෝණ. සරල රේඛාවේ කෝණ. සරල රේඛාවේ කෝණ වලින් හොයන්න පුළුවන්. එතකොට x සමානයි 135යි. හෝ තව කමක් හදන්න පුළුවන්. මොකද තව එකක් දාගෙන ඉන්නවා. මොකද ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීම සැද 90 ධන 45 සමානයි x. මොකද ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණ. එහෙනම් x සමානයි ඒත් වෙනවා 135. කැමති ක්‍රමයකට හදලා තියන්න පුළුවන්. හරි හේතුවත් එක්කම ඉලා තියෙනවා ලකුණු දෙක. x සමානයි 135. හරි. හරි. ඔකේද? 135. ඊළඟ එක හතරවෙනි එක මොකද හතරවෙනි එක කියන්නේ අරේ 14 සෙන්ටිමීටරයක් වන වෘත්තයකින් කේන්ද්‍රික වන අංශ 45 වන කේන්ද්‍රික ඛණ්ඩයක් වෙන් කර ඇත මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ගය 360න් θ. 360න් θ. හරි. එහෙනම් 5 කියන්නේ 22 බෙදීම 7යි. අරේ වෙනස් වෙනවද? අර තියෙන එක නම් 14 වැඩි කිරීම 14. නේද? 14 වැඩි කිරීම 14. කෝණය 45යි. 360න් 45යි. එතකොට 7ට 1යි මෙතනට 2යි. 345 කපනකොට 1ට 8යි. හරිද? 1ට 8යි. 8ට කපුවම එතන 4යි. තව දුරටත් දෙකකින් කපන්න පුළුවන්. 11යි 2යි. තව දුරටත් කපන්න පුළුවන්. මෙයාට 7යි. 4ක් 77යි වර්ග අනිවාර්යයෙන්ම ඒකකයේ දිහා බලන්න ගොඩක් කට්ටිය ඒකකෙත් එක්ක වැරදි. හරිද? 77යි වර්ග සෙන්ටිමීටර. සුළු කිරීම වගේ තමයි තියෙන්නේ. මොකද මෙතන මම සුළු කරන්නේ කොහාට කොහොමද පෙන්නේ? ආදේශ කිරීම තමයි වැදගත් වෙන්නේ. හරිය 14. හරි. මම දැන් හරි. පස්වෙනි එක බලන්න. හරි. ඕකේ. මේ කියලා තියෙනවා දිය ඇතුළත ABCD කේන්ද්‍රයේ වූ වෘත්තය මත පිහිටි ලක්ෂ වේ. වෘත්තය මත පිහිටි ලක්ෂ රු D මෙයා C ඊට පස්සේ මෙයා A මෙයා B ඔන්නෝම තියෙනවා. පිහිටි ලක්ෂ වේ AB සමාන AC. AB සමාන AC. ආයෙ නෑ දක්වන්නේ. AB සමාන AC. එතන ත්‍රිකෝණයක් වගේ පේනවා. ඒ ත්‍රිකෝණේ සම්මුඛ පාද දෙක සමානයි. සම්මුඛ කෝණ දෙක සමානයි. AB සමාන AC. ABC 40යිලු. ABC 40යිලු. ABC මෙන්න මේ එක කෝණයක් කීයද? ඔය සමානයි කියපු දාපු එක කෝණයක් 40යි. එහෙනම් මෙයත් 40යි නේද? එහෙනම් මෙයත් 40යි. එහෙනම් මෙතන ත්‍රිකෝණයක් පේනවා. මෙයා හොයන්න බැරිද? එයා හොයන්න පුළුවන්. කීයද? මේ දෙන්න 40යි නම් 40 40යි 80යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් 40 40 මේ දෙන්න 80යි. එහෙනම් අර ඉතුරු කැලේ කීයක් වෙන්න ඕන? මෙයා 100ක් වෙන්න ඕන. මෙයා 100ක් වෙන්න ඕන. එහෙනම් මේකේ තියෙන වෘත්ත චතුරස්‍රයන් නේද? අයියේ මේ හතරම තියෙන්නේ මේක උඩම. තේරෙනවද? හතරම තියෙන්නේ මේක. එහෙනම් වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ සමාන. එහෙනම් සමානයි නෙවෙයි 180ක් වෙන්න ඕන. x 100 ධන අපිට ඕනි කියන්නේ මෙන්න මේ d කෝණයනේ. සමානයි 180යි. හේතුව වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රය. සම්මුඛ කෝණ මොකද වෙන්න ඕන වෘත්ත චතුරස්‍රයක? ජ්‍යාමිති කරලා තියෙන්නේ. එහෙනම් d සමානයි කීයද? 80ක් වෙන්න. 180න් 100ක් අඩු ගන්න තියෙන 80ක් වෙන්න. හරිද?
ඊට පස්සේ බලන්න එයා දාගෙන ඉවරයි. තව කමකට හදන්න පුළුවන් හැබැයි අමාරු වැඩේ. ඒ හින්දා ඔකෙන් හදන්න ලේසි. ආයතනයකට 6 වෙනි ගාන ආයතනයකට සේවකයින් පැමිණෙන ආකාර 3 මෙම වට ප්‍රස්ථාරය දැක්වේ. දුම්රියෙන් ආයතනයට පැමිණෙන සේවක සංඛ්‍යාව බසෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව මේ කියන්නේ. කවුද? දුම්රියෙන් පැමිණෙන ආයතනයට පැමිණෙන සේවකයන් සංඛ්‍යාව මේකෙන් කියනවා. දැන් බලන්න ඕනේ දුම්රියේ කෝණය කීයද කියලා. දුම්රියේ කෝණය. අපි ඔක්කොම කලින් දැනගෙන ඉන්න ඕනේ වෘත්තයේ කේන්ද්‍රය වටා කෝණය කීයද? වෘත්තයේ කේන්ද්‍රය වටා කෝණය කීයද? වෘත්තයේ කේන්ද්‍රය වටා කෝණය කීයද? වෘත්තයේ කේන්ද්‍රය වටා කෝණය අංශක 360යි. එහෙනම් 360න් ඔයාලට පේනවා අතන මෝටර රථයෙන් කියන එකට 90ක් ගිහිල්ලා තියෙනවා. තව බසෙන් කියනලා 45ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් 90යි 45යි කියන්නේ 135යි. හරි 135යි. එහෙනම් 360න් හරි 360න් මම 135ක් අඩු කරනවා. 135ක් අඩු. කීයද එතකොට? 225. එහෙනම් අර ඉතුරු අතන උඩ තියෙන කවුද? දුම්රියෙන් කියන එකේ කෝණය කීයද? 225යි නේද? 225යි. අහන්නේ කවුරු වගේ කී ගුණයක් කියලාද? බසෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව. බසේ කීයද? 45යි. එහෙනම් ඒ වගේ කී ගුණයක්ද කියලානේ. එහෙනම් 225 බෙදනවා 45යි. එතකොට එයි 5 ගුණයක්. හරිද? මොකද කෝණයේ අගයට අනුලෝමව සමානුපාතයි ඒකේ ඉන්න ගණන. තේරෙනවද? කියන්නේ බසෙන් එන ගාන සමානයි ඒකේ කෝණයට. තේරෙනවද? අනුලෝම සමාන හින්දා උත්තරේ 5 ගුණයක්. තේරෙනවද? හරි. උනුත් තේරිලා. හරි දී ඇති ABC ත්‍රිකෝණයේ AB සමාන AC. හරිනේ. AB සමානයි AC. මේ ලොකු ත්‍රිකෝණයට මෙයා සමානයිලු. හරිද? ඒ කියන්නේ මේ සම්මුඛ ලොකු සම්මුඛ පාද දෙක සමානයිනේ. එහෙනම් සම්මුඛ කෝණ දෙකත් සමානයි. එන්න මේක නිසා. එබ්සනස් පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් D හා E වේ. D හා E වෙනවා. D හා E. මේ දෙක මධ්‍යලක්ෂණ වට තේරෙනවද මේවා සමානයි කියලා? මෙන්න මෙයාට මේ දෙන්න මේකට සමානයි. මගේ ඔබලා තේරෙනවා. ලොකු පාද දෙක සමානයිලු. ඒ හින්දා අපිට ලොකු ත්‍රිකෝණයේ සම්මුඛ කෝණ දෙක සමානයි කියලා ගන්න පුළුවන් නේද? ඊට පස්සේ කියනවා මේ D කියන E කියන්නේ මෙන්න මේ පාදවල මධ්‍යලක්ෂ. ඒ කියන්නේ මැද කියලා කියන්නේ දෙපැත්ත ගානට බෙදිලා කියන එකනේ. මේ දෙන්න බෙදිලා කියන්නේ. එහෙනම් මේ දෙන්නගෙත් මේ දෙන්න බෙද. හැබැයි කලින් කිව්වා නේද මේ පාද දෙකත් සමානයි කියලා. එහෙනම් නිකමට හිතන්නකෝ මෙයා කලින් අපි ලොකු දුර කිව්වා 10යි කියලා. එහෙනම් මෙයත් 10ක් වෙන්න ඕනේ. මෙයාගේ දෙකට බෙදනවා කියන්නේ 5යි 5යි නේද? එහෙනම් මේකෙත් 10 10 කියපින්න මේකෙත් 5යි 5යි නේද? එහෙනම් තේරෙනා නේද මේ හතරම එකිනෙකට සමානයි. ආයෙ වෙන ඩබල් එකකින් ගහන්න ඕනේ. ඔන්න හතරම සමානයි. දැන් D හරි. ABC ත්‍රිකෝණයේ පරිමිතිය 14යිලු. ABC ලොකු එකේ කීයද? 14යිලු. AD 2යි. AD 2යි නම් මෙයත් 2යි, මෙයත් 2යි, මෙයත් 2යි. DE පාදේ දිග. DE පාදේ දිග. හරිද? හරි. මෙතන ඔක්කොම කලින් තේරෙන්න ඕනි. මෙතන තියෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා. හරිද? මධ්‍ය ලක්ෂයා කරන රේඛාව විසින් මොකද වෙන්නේ? මේකට මේක සමාන්තර වෙනවා සහ මේකෙන් භාගයක් තමයි මෙයා වෙන්නේ. එතන BC කින් භාගයක් තමයි DE වෙන්නේ. එහෙනම් BC හොයාගත්තා හරි නේද? BC හොයාගන්න ක්‍රමයක් දීලා තියෙනවා. මොකක්ද පරිමිතිය? හරිද? 2යි 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 මෙතන 8යි. ඔක්කොම 14යිලු. එහෙනම් මේ කැලේ කීයක් එනවා? 2යි මෙතන 8යි. 8ෙන් 14 කිය මෙයා 6යි. මෙයා 6යි. මෙයා දෝනි නෑ. අපිට ඕනි මෙන්න මෙයා. එහෙනම් මෙයාගෙන් භාගයක් තමයි. හරිද? මෙතන ප්‍රමේය තියෙන්නේ මොකද්ද? DE සමානයි භාගයක් BC. මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ. එහෙනම් අනිවාර්යෙන්ම කීයද?
DE සමානයි 3 සෙන්ටිමීටර්. හරි. ඕකේ. හරි. හරි 8 මොකද ගන්නේ ලඝු ගණක ආකාරයෙන් දක්වලා ලඝු ගණක 10.0.3.5.6 සමානයි 2.24 හරි මං කිව්වා මොකද්ද දැන් ලඝු ගණකනේ අනිවාර්යයෙන්ම ලොග් වලට එන්න ඕන හරි හරි එහෙනම් මොකද මේ ඇවිල්ලා දර්ශක ආකල්ලියත් මේ පාදය මේ දර්ශකේ මේකේ පාදය නම් මේකේ G ගේ පාදය වගේ මේ නැට්ටෙන් නිකන් පාදය වගේ එහෙනම් එතන දාන්න ඕනේ දා මේකේ ලොකු කරලා තියෙන මෙයා නේද එහෙනම් මේකේ පොඩි කරමු මේකේ පොඩි කරලා තියෙන එක මෙයාගේ ලොකු කරමු මොනවද තව කෙනෙක්ට පුළුවන් මොකද අපි දන්නවා ලොක් 10 වෙනි 10 කියන පදයක් අපිට ලියන්න පුළුවන් 10 ලියන්නේ නැතුව ඒකට බිඳුව මේ ඕ අකුර අයින් කරලා ඔන්න ඔහම ලියන්න පුළුවන්. මොකද 10 පාදයට විතරයි එහෙම ලියන්න පුළුවන්. එතකොට නිකමට හිතන්න මේ මෙතන තියෙන 10 බිඳුවට මෙතන ඕ එක කැපිලා යනවා වගේ කතාවක් තමයි. එහෙම පුළුවන්. එතන එහෙම කැපෙන්නේ නැහැ එතන කිව්වොත් හරි. ඒක වෙනවා. ඒක සම්මත ක්‍රමයක්. හරිනේ. හරි 9 වෙනි එක සුනිල් නිවාසිකාගාරයක නැවතී සිටි සුනිල්ගේ උපන්දින උත්සවයට ඔහුගේ පියා සහ සොහයුරන් දෙදෙනා පමණක් සහභාගී වනු ඇත. එකිනෙකට වෙනස් වේලාවලදී එම දෙදෙනා පැමිණෙන්නේ නම් සහ ඔවුන් අතුරෙන් ඕනෑම අයෙකු පළමුවෙන් පැමිණීමේ සම්භාවිතාව සමාන නම් ඔහුගේ සොහයුරන්ට පළමුවෙන් පැමිණීමේ සම්භාවිතාව. හරිද? ඒ කියන්නේ මොකද්ද? දැන් වෙලා 3ක දිනනවා කියලා නේද? සුනිල්ගේ උපන්දින උත්සවයට ඔහුගේ පියා සහ සොහයුරන් දෙදෙනා. ඔක්කොම ඉන්නවා කී දෙනෙක්ද? 3 දෙනෙක්. ඔක්කොම ඉන්නවා 3 දෙනෙක්. දෙදෙනා පමණක් සහභාගී සොහයුරන් දෙදෙනා. එකිනෙකට වෙනස් වේලාවලදී එම තිදෙනා පැමිණෙන්නේ නම් එකිනෙකට වෙනස් වේලාවලදී වෙන්නේ නම් සහ ඔවුන් අතුරෙන් ඕනෑම අයෙකු පළමුවෙන් පැමිණීම. ඕනෑම අයෙකු පළමුවෙන් පැමිණීම සම්භාවිතාව සමානයි. පළමුවෙන් පැමිණීම සමානයි. ඒ කියන්නේ දැන් කොහොමද එකිනෙකට වෙනස් වේලාවලදී ඒ කියන්නේ එනම කියන එකේ සම්භාවිතාව කීයද 3න් 1යි. 3න් 1යි. ඇයි අපි හිතමු නිකන් 8ට එන්නේ කියලා. එහෙනම් 8ට එන්න ඕනේ එක්කෙනා. එහෙනම් 3 දෙනාගේ එක්කෙනෙක්. අපි කියමු ඊට පස්සේ 8යි 20ට කියලා. 8යි 20ට එන්නේ 3 දෙනාගේ එක්කෙනෙක්. 3න් 1යි. ඊට පස්සේ 8 මාට එනවා කියමු. 8 මාට එන්නේ නම් කීයද? 3න් තව එක්කෙනෙක්. හැබැයි කියනවා ආයි 3න් එකනේ. 3න් 1 වගේ දෙන්නෙක් සමාන වෙනවලු. එකම වෙලාව දෙනවා. ඉතින් කලින් කිව්වනේ දැන්. ඔව් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ගන්න. 3න් 1යි 3න් 1යි. කීයද? 3න් 2. ඇයි? ඒ වෙනස් වෙලාව දෙන්නේ එකම වෙලාව වෙනවලු දැන්. එහෙනම් 3න් 1යි 3න් 1යි 3න් 2යි. දෙන්නෙක් එනවලු. එකම වෙලාව දෙනවලු. එහෙනම් උත්තරේ කී 3න් 2යි. මහලු පුදයන්නේ. කෙලින් උත්තරේ 3න් 2 තියෙනවා ලකුණු දෙක. හරිනේ. ඒක හොඳට තේරුම් ගන්න. හරි. ඊළඟට යමු ජ්‍යාමිති ගණනක් තියෙන්නේ BD. මෙතන කොහොමද දීලා තියෙනවා අංශක 40 මෙන්න මෙයා. 40යි. හරි. ඕකේ. හරි ඒක වාගේ බලන්න මේක පැහැදිලි වුණාට අරත් ඔයා බලා ගන්න.
කියනවා රූපේ දැක්කෙන වෘත්තේ AB විස්කම්භයක්. AB විස්කම්භයක්. එහෙනම් ඔයාලට පේනවා මෙතන අර්ධ වෘත්තයේ කෝණ අනිවාර්යෙන්ම එහෙනම් අර්ධ වෘත්තයේ කෝණ කියන්නේ කවුද? මෙන්න මෙයා ඉන්නවා. මෙයාගේ කෝණය කවුද? මෙන්න මෙයා. මෙයා අංශක 90ක් වෙන්නම ඕනි. මෙයා අංශක 90ක් වෙන්නම ඕනි. ඊට පස්සේ දියත තොරතුරු අනුව ABC විශාලත්වය. ABC විශාලත්වය මෙන්න මෙයා කීයද කියලා අහන්න. හරිද? අන්න මෙයා කීයද කියලා අහන්න. කොහොමද හොයන්නේ? ඔයාලට පේනවා මෙන්න මෙයා ජාය කරගෙන එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වලින් මෙයා කීයද? මෙයාත් 40යි. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එහෙනම් දැන් හරි නේද? දැන් හරිද? දැන් ඉතින් හරි. මෙයා මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න. ABC ත්‍රිකෝණය දිහා 40යි 90යි අපිට අදාළ කෝණෙයි සමාන කීයද? 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල ලියන්න ඕනේ. එහෙනම් B සමානයි 90යි 40යි 130යි 80 50 කරනවා 50යි. තේරෙනවද? 50ක් වෙන්න. B සමානයි 50ක් වෙන්න. හොඳට හිතන්න බලන්න. හරි? හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ගන්න පතුලේ විස්කම්භය 14යි. හරිද? පතුලේ විස්කම්භය 14යිලු. විස්කම්භය දීලා තියෙන්නේ හොඳට උඩට ගන්න. ඔය වරද්දන්න එපා. පතුලේ විස්කම්භය 14 සෙන්ටිමීටර් වූ ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 352යිලු වර්ග සෙන්ටිමීටර්. ඒක ගැන වෙන්න. එහෙනම් අහන්නේ මොකද්ද? සිලින්ඩරයේ අහන්නේ මොකද්ද? සිලින්ඩරයේ උස හොයන්න. හරිද? ඔකේ දීලා තියෙන අපි දන්නවා සිලින්ඩරයේ පරිමාව හොයද්දී සිලින්ඩරයේ පරිමාව හරි මොකක් හරි අපි පරිමාණය පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී අපිට වර්ගඵල දෙකයි තියෙන්නේ. මොකද්ද වර්ගඵල දෙක? වර්ගඵල දෙක කියන්නේ මොනවද වර්ගඵල දෙක? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි තල පෘෂ්ඨ වර්ග. හරිද? එහෙනම් තල පෘෂ්ඨ කියන්නේ මොකද්ද? අර පතුල් දෙකනේ. පතුල් දෙකක් තියෙනවා ඈ. හරිද? ඒකත් හොඳට බලන්න පතුලේ වර්ගඵලය කියලා ඇහුවොත් එහෙම ඔයා දෙකේම නෙවෙයි හොයන්න ඕනේ එකක හොයන්න ඕනේ ඈ. හරිද? හරි. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨ. වටේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨ. ওই දෙක එකතු වෙන. දැන් අපිට මෙතනදී ගානදී ඕනි වෙන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය නේද? එහෙනම් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ තියෙන සූත්‍රය මොකක්ද? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? සූත්‍රය තමයි 2πrh 2πrh. මෙන්න මේ වර්ගඵලය කීයද? 352යි. එහෙනම් පතුලේ විස්කම්භය 14යි. 2යි 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ කීයද එන? අරය. විස්කම්භය දීලා තියෙන අරය කීයද එන? 7යි. h සමාන h තමයි හොයන්නේ 352. 7ට 7 කැපෙනවා. හරි. එතකොට h කියන එක නුක්ත කරන්න 352කින් බෙදන්න දෙනවා 44. ගානට බෙදනවා මම හිතන්නේ. හරිද? ගානට බෙදලා එනවා 8 සෙන්ටිමීටර් කියලා. 8 සෙන්ටිමීටර්. 8 සෙන්ටිමීටර්. h සමානයි 8 සෙන්ටිමීටර්. හරි. හදාගන්න. ඉක්මන් කරන්න. හරිනේ? හරි. ඕකේ. ඊළඟට යමු අපි කුලක ගානට අපි. හරි? කුලක ගාන 12 වෙනි ගාන. 12 වෙනි ගාන. හරි. කුලක ගාන මම කියලා තියෙනවා. ඔයා ඕක පැත්තකින් හදලා ගන්න. හරි. මේ මගේ ඇත්ත උත්තරේ නෙවෙයි මම හදන්න යන්නේ. මේ මගේ පැත්තක හදන උත්තරේ. මේ උත්තරේ. ලොකු එකන A ලු පොඩි එකන B. හරි. දැන් මට මොකද්ද කියන්නේ? Aට අයිති. එහෙනම් Aට අයිති කියපු ගමන් මම A රවුම සම්පූර්ණයෙන් පාඩයි. Aට අයිති වෙන ටික සම්පූර්ණයෙන් පාඩ කරනවා. එක පැත්තකට. එක ඉර මේ පැත්තට මම පාඩ කරනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? Bට අයිති නැති. Bට එහෙනම් B රවුම කවදාවත් ගෑවෙන්න බෑ. එහෙනම් Bට අයිති නැති කිව්වම එන ඔක්කොම ටික මම මෙන්න එහෙම අනිත් පැත්තට. ඉර අනිත් පැත්තට ගන්නවා. Bට අයිති නැහැ. මොන Bට අයිති නැති.
තේරුණාද? B ට අයිති නෑ. ටිකේ ඡේදන ටික. එහෙනම් දෙපැත්තෙන්ම ඉරි කැපිලා තියෙන්නේ මෙන්න මේක නේද? මෙන්න මේ දැන් මම මකන්න කෑල්ල නේද? මේ මකන්නේ මම දෙපැත්තම කැපිලා. එහෙනම් මෙන්න මේ මකපු කොටස තමයි පාට වෙන්න ඕනේ. එහෙනම් ඔයාගේ උත්තරේ වෙන්න ඕනි. ඔය මම මකපු ටික තමයි වෙන්න. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ වෙන්නේ. ඇයි ඡේදන ටික දෙපැත්තටම කැපිලා තියෙන්නේ. කොච්චර ලේසිද බලන්න. දෙපැත්තටම කැපිලා තිබ්බේ ඉරි කැපිලා තිබ්බේ මෙතන විතර. තේරෙනවද? මෙතන විතරයි දෙපැත්තටම කැපිලා තිබ්බේ. තේරෙනවද? දෙපැත්තටම කැපිලා තිබ්බේ ඔතන ටික. තේරෙනවද? ඔන්න ඔය දෙපැත්තටම කැපුණ ටික තමයි මේකේ පාට කරේ. මේක තමයි උත්තරේ. ලකුණු දෙක. මම ලකුණු දෙක හම්බෙනවා. වේවස් වදාලා තියෙන වේවස් බලන්න. හරිනේ? හරි. ඊළඟ කාණ්ඩයම 13 cos θ 0.4 නම් දී ඇති මිනුම් අණුව PQR ත්‍රිකෝණයේ PQ පාදයේ දිග සොයන. PQ පාදයේ දිග. cos θ දීලා. cos θ කියන එකේ තේරුම මොකද්ද? සක්ක බක. ඒ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය කියන්නේ මෙන්න මෙයා. එයා PQ බෙදීම රූපේ බලන්න PQ බෙදීම PR කර්ණය PR. බද්ධ පාදයෙන් ඒ ත්‍රිකෝණයට බද්ධ වෙලා මේ කෝණයට බද්ධ වෙලා තියෙන එක. කෝණයට බද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ පාදේ. තේරෙනවද? මෙන්න මේ පාදේ තමයි බද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් cos θ කියන්නේ PQ බෙදීම PR. PQ බෙදීම PR. ආන්නේ PQ නේද? නිගාන කොච්චර ලේසිද? 0.4 PQ කියන්නේ කීයද? PQ තමයි හොයන්න තියෙන්නේ. PR දන්නවා. PR 10යි. එහෙනම් PQ සමානයි 0.4 වැඩි කරන්න ඕනි 10න්. එහෙනම් 1.3ක් මෙහෙට යන්න තියෙන. අයි බිඳුවට 1 බිඳුවයි තියෙන්නේ. එහෙනම් 4යි සෙන්ටිමීටර්. ඒකක බලන්න ඕනි. ඒක හරියට නැත්නම් ලකුණු නැහැ. හරිද? 4යි සෙන්ටිමීටර්. PQ පාදයේ දිග 4යි සෙන්ටිමීටර්. කවුරු හරි කෙනෙක් මේක හැදුවා නම් පයිතගරස් ක්‍රමෙන් ලකුණු හම්බෙන්නේ නැහැ. තේරුණාද? ලකුණු හම්බෙන්නේ. හරි ඕකේ. ඔයා මේක රූපේ පැහැදිලි නැත්නම් ඔයා මං කියද්දි ඔයාගේ රූපෙ දිහා හොඳට හැරලා බලන්න. හරිනේ? හරි. ඔන්න ගන්න කියවා දී ඇති රූපයේ ABC හා D ලක්ෂ මේ සියලු දේවල් ලියා ගන්න ඕනේ. නැවත ලියා ගන්න ඕනේ. හරි? තමන්ගේ හරිය මෙහෙම කියලා එහෙම නෑ. අනිවාර්යෙන් ලියා ගන්න ඕනේ. දී ඇති ABC ලක්ෂ කේන්ද්‍ර OU වෘත්තය මත පිහිටා ඇත. DC පාදයේ E තෙක් දික් කර ඇත. DC පාදයේ E තෙක් දික් කර ඇත. අනුව BCE විශාලත්වය මෙන්න මෙහාන. දැක්ක ගාම ඔයාලට තේරෙන දෙයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේකේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. ඇයි ඒ? අනිවාර්යෙන් මොකද වෙන්නේ? පරිධිය මත තමයි තියෙන්නේ ඔක්කොම ටික. මේ පරිධිය මත තමයි සියලුම ලක්ෂ ටික තියෙන්නේ. එහෙනම් මේක පාද හතරක් තියෙන එකක්. එහෙනම් මේක වෘත්ත චතුරස්‍රය. එහෙනම් වෘත්ත චතුරස්‍රයේ මෙන්න මෙයා පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය නේද? එහෙනම් එයාට මෙන්න මෙයා සමාන වෙන්න ඕනේ නේද? මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනේ. තේරුණාද? ඒක එක්කෙනෙක් දන්න. එහෙනම් අනිත් එක්කන හොයාගන්න නේද තියෙන්නේ. තේරුණාද මම කිව්වා? ඒක මේ කෝණ දෙකක් එකතු වෙලා තමයි එයා හැදෙන්නේ. තේරුණාද? කෝණ දෙකක් එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ.
බලන්න මම ඒක ලියන්නම් BCE සමානයි බලන්න DAB හරිද වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කොණ කිය. ඒකේ 20යි කියලා එකක් තියෙනවා. එහෙනම් අපි අනිත් මෙන්න මේ කොටස හොයාගන්න ඕනේ. ඒකට මෙතන කරුණක් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේ බලන්න. මෙතන කේන්ද්‍රය මත ආපාදිත කොණ 110යි. කේන්ද්‍රය මත ආපාදිත කොණ 110යි. එහෙනම් ඒකේ ඉතිරි පාදයේ මත ආපාදිත කොණය නේද මෙන්න මේක. එහෙනම් යාගෙන් භාගයක් වෙන්න ඕනේ. එහෙනම් 110න් භාගයක් වෙන්න ඕනේ. එහෙනම් යා 55යි. එහෙනම් 55යි 20යි එකතු නේද උත්තරේ එන්න ඕනේ. අපෙන් අහන කොහොනේ BCE කීයද 75ක් එනකට 75 අනිවාර්ය රූපේ දාන්න ඕවා රූපේ දැම්මම රූපේ වාට උත්තරේ වැරදිලා තිබ්බත් රූපේ හරි දේවල් තිබ්බොත් එහෙම ලකුණු දෙනවා ලකුණු එකක් හරි දෙන්න තේරෙනවද හින්දා රූපේ දාන්න අනිවාර්ය අමතක කරන්න එපා ඒක රූපේ දාන්න දන්නවා ගගා ඉන්න එපා ඊට පස්සේ පුළුවන් නම් දැන් ගන්න උත්තරේ ඉන්නේ නැත්තම් සහ එකක් හරි නම් ඔයා අනිවාර්ය මේ කෝණ සමාන එකක ගා මේකේ ලියන්න හරි මොන හරි කර. තේරෙනවද? හරි. එහෙනම් ඔන්න මේ 14. එහෙනම් උත්තරේ 75. හරිද? ඕකේ. ඊළඟට යමු 15. 15 මොකද කියන්නේ සුළු කිරීමක් තියෙන්නේ කොච්චර ලේසිද x වර්ගය y ගණයක් තියෙනවා වැඩි කිරීම තියෙන්නේ නේ කො බෙදීමක්වත් දෙන්නේ නැහැ 3y වර්ගය චල මාරු ගන්න එපා නේ 3y වර්ගය 7x බෙදීමක් තිබ්බොත් එහෙනම් භාග සංඛ්‍යා මොකද කරන්නේ ඊළඟ පියවරේ ගුණ කිරීම දාලා පිටිපස්ස එක්කෙනාගේ උඩයට මාරු කරනවා හැබැයි මෙයා ගුණ කිරීම එහෙම ඒව නැහැ මෙතන වාට කපන්න පුළුවන් ඒවා තියෙනවා. මොකද මේ x ට මෙතන x එකක් කපන්න පුළුවන්. මේ 7ට මෙතන 7 කපන්න පුළුවන්. එතන එක x එකක් ඉතුරු. එහෙනම් x එකක් ඉතුරු. හරිද? මම ඊට පස්සේ දාන්න. මෙතන y දෙකට මේ y දෙකටම මෙතනින් y දෙකක් අයින් කරන්න පුළුවන්. එතකොට එක y එකක් ඉතුරු. එච්චරයි නේද? එහෙනම් 3 මෙතන x තියෙනවා 3x 3x මෙතන y තියෙන්නේ y කරේ තියෙන යට හරේ හරෙන් වැඩි කරනවා ලබේ ලබේ කපන්න තියනවා නම් හරේට ලබේව කපනවා ලබේට හරේව කපනවා ඊට පස්සේ ලබේ හරෙන් වැඩි කරනවා ලබේ ලබෙන් වැඩි කරනවා හරේ හරෙන් වැඩි කරලා උත්තර ලියන්න 3x බෙදීම y කියලා එනවා වටින ලකුණු දෙක හම්බ වෙනවා දැන් ලකුණු දෙක එලිම හම්බ වෙනවා ඊටත් තියෙනවා හරි 16 ඊටසේ ඔයාගේ රූපෙ දිහා හොඳට බලා ගන්න. හරිද? ඔයාගේ රූපෙන් තමයි මම කියන්නේ. හරි? ඔයාගේ රූපෙ දිහා හොඳට බලන්න. දී ඇති රූපේ AD සරල රේඛාව මත AD සරල රේඛාව මත හොඳට බලන්න. AD සරල රේඛාව මත B හා E ලක්ෂ පිහිටනුයේ AB සමානයි ED වන සේය. AB සමානයි ED. එහෙනම් ඒව දාගන්න. ඉරි කැලලක් ගහගන්න. අතන ABටයි EDටයි ගහගන්න. තවද AF සමානයි CD AF සමානයි CD හරිද එයා සමානයි සහ මොකද්ද කියන්නේ සමාන්තරයි එතන ගහගන්න ඕනේ නම් ඒ අදාළ තොරතුරු ටික දාගන්න මට දාගන්න ඒ වගේ එකක් තියෙනවා නේ හරි මෙතන තියෙනවා AF E B C D හරි කියනවා AD සරල රේඛාව මත B හා E ලක්ෂ පිහිටුනේ AB සමානයි ED ලු AB සමානයි ED මෙයාට මෙයා සමානයි ඊට පස්සේ AB සමානයි ED ලු ඊට පස්සේ AF සමානයි CD AF ට CD සමානයි මෙන්න මේ දෙන්න සමානයි CD සමානයි AF CD ට සමාන්තරයි මෙයාට මෙයා සමාන්තරයි මේ මොකද්ද තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් උනේ එහෙනම් AFE DCB සමාන මොකද අංග සම පෙන්වන්නේ හැක්කේ කොමන යටතේද තෝරා ඒ යටි රකන හරි ඔයාලට තේරෙනවා මේක සමාන්තර රේඛා දෙකක්
මේ ඇවිල්ලා ඔයාලට AD පේනවා නේද? ඒක තීරයක් රේඛාවක්. ඔයාලට පේනවා මෙන්න මේ කෝණෙට මේ කෝණේ සමානයි. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. තේරෙනවද? ඒකාන්තර කෝණ. එහෙනම් මේ දෙන්නට මේ දෙන්න සමානයි. තේරෙනවද? ආයකක් නෑ. ආයකක් ගන්න නෑ. එහෙනම් මෙතන ඔයාලට තේරෙනවා මේ තියෙන්නේ අන්තර්ගත කෝණේ වගේ එකක්. හරිද? හරි. මෙන්න මේ ඇයි එතකොට ඉතින් මේ පාදේ දැන් සමානයි කියලා කොහෙවත් කිව්වේ නෑනේ. ඒක දෙන්නටම පොදුයි නේද? දෙන්නටම පොදුයි නම් මෙන්න මේ දිගත් සමානයි. ඒ දිගට මේ දිගත් සමානයි. තේරෙනවද? ඒ හින්දා මෙතන එන්න ඕනේ. මොකද්ද අන්තර්ගත කෝණේ තියෙන්නේ? මොකද්ද? පෝ පා. බලන්න මේ පාදයයි කෝණය. මේකෙත් පාදයයි කෝණය. තේරෙනවද? පෝ පා. එතකොට රෝම ඉලක්කම් දෙකට ඉලක්කම් දෙක ඒක ඉලක්ක ගහලා තියෙනවා. ලකුණු දෙක. තේරෙනවද?